Hello friends, මගේ නම රෝයි. මන් දෙවියන් වහන්සේව හම්බ වෙච්ච කෙනෙක්. මගේ ප්‍රාර්ථනාව ලංකාවේ ඉන්න ඔක්කොන්ටම මට වගේ දෙවියන් වහන්සේව හම්බ වෙන්නයි කියලා. දෙවියන් වහන්සේව හම්බ වුණ කට්ටිය ගොඩක් ඉන්නවා ලංකාවේ. ඒ වුණාට මගේ හදවත ගොඩාක් තියෙන්නේ ලංකාවේ සෑම රෝමානු කතෝලිකයෙකුටම දෙවියන් වහන්සේව හම්බ වෙන්න, මුණ ගැහෙන්න කියලා දෙන්න. මං එංගලන්තේ කරන්නේ ඒකයි. මං අනිත් අයට දෙවියන් වහන්සේ මුණ ගැහෙන විදිය මං කියලා දෙනවා. මට සිංහල වැඩිය බෑ මෙහි ඉන්න හින්දා ඒ වුණාට මට සමා වෙන්න මං කියන දේ කරුණා කරලා අහන් ඉන්න. මේක සෑම රෝමානු කතෝලිකටම ආශිර්වාද පණිවුඩයක්. අගරාධගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ටත් මේක විශේෂ පණිවුඩයක්. මේ අගරාධතුමාට අපි ගෞරව කරනවා. අගෞරව කරන්නේ කවදාකවත් එහෙම කතා කරන්නේ ඒකට මං කියන දේ ඔයාලා අහලා මේ මං කියන දේ මොකක්ද කියලා පොඩ්ඩක් නෙමෙයි ගොඩාක් කල්පනා කරලා බලන්න. මේක ඇත්තක් තියනවාද කියලා. මගේ අරමුණ ඔයාලට දෙවියන් වහන්සේව හම්බ වෙන විදිහ කියලා දෙන්නයි. දැන් අගරාධතුමා අපිට කියලා දෙන්නේ එයා ලෝකේ ලංකාවේ දෙවියන් වහන්සේව නියෝජනය කරනවායි කියලා. ඒ හින්දා එයා ඉන්නේ යාළුවෝ පාප වහන්සේ වගේ ලොකු කට්ටියක් එක්ක ඉන්නේ. අතිඋතුම් කට්ටියක් එක්ක ඉන්නේ. එයා බිෂප් වෙලා එද්දී උඩ තියාගෙන ලොකු දේවල් වලට සැලකුවා. ගෞරවයෙන් අරන් ගියා. එයාලව හම්බ කාදිනල්තුමාව හම්බ වෙද්දී අතිඋතුම් කාදිනල් හම්බ වෙන්න යද්දී අපි දන ගහලා අත ඉඹගෙන බඩ ගාලා තමයි හම්බ වෙන්න ඕන. ඇයි එහෙම කරන්නේ? එයාලා කියන්නේ එයාව නියෝජනය කරනවායි කියලා. දැන් රෝමානු කතෝලික පල්ලිය අපිට කියලා තියෙන්නේ මං සෙමිනේරි හිටිය අවුරුදු 6ක් දෙවියන් වහන්සේව ස්වාමි කෙනෙක් වෙන්න රෝමානු කතෝලික මට ජීවිතේවත් ඒ කාලේ දෙවියන් වහන්සේව හම්බ වුණේ නැහැ. මං දෙවියන් වහන්සේ හම්බ වෙච්ච එක ස්වාමි කෙනෙක්වත් දැක්කෙත් නැහැ. ඒ කාලේදී අපිට ඉගැන්වුවේ මොකද්ද? අපිට ඉගැන්වුවේ පේත්‍රුස් වහන්සේ ගෙන් තමයි මත රෝමානු කතෝලික ආගම ගොඩ නැගුවයි කියලා. ඒක ඇත්තක් තියනවද කියලා අපි පොඩ්ඩක් බලමු. දෙවියන් වහන්සේගේ වචනය. දෙවියන් වහන්සේගේ වචනේ දෙවියන් වහන්සේ කියනවා කවදාවත් වැරද්දක් නැහැ කියලා. ඒ වචනෙන් දෙවියන් වහන්සේ කියනවා ගලාති පොතේ 2:7 පේත්‍රුස් වහන්සේව දෙවියන් වහන්සේ පාවිච්චි කළේ ජුදෙව්වන්ට කියලා. ජුදෙව්වන් කියන්නේ ජුයිෂ් මිනිස්සුන්ට අර සර්කම්සයිස් කරන මිනිස්සු කියලා. දැන් අපි ජුදෙව්වෝද? රෝමානු කතෝලික ආගම ජුදෙව් ආගමක්ද? ජුදෙව්වන්ට ආපු ආගමක්ද? නෑ. ඒ අපි රෝමානු කතෝලික ආගමට වගේ ජෙන්ටයිල් කට්ටියට සුභාරංචියට ඇරියේ පාවුලුතුමා. ඒ කියන්නේ රෝමානු කතෝලිකේ ආගමේ ගොඩනගලා තියෙන ෆවුන්ඩේෂන් එකම වැරදි දෙයක්. බොරුවකින් පටන් අරන් තියෙන්නේ. ඒකේ පොරුවකින් පටන් ගත්තොත් ඒකට ගොඩනගන අනිත් දේවල් ඔක්කොම දේවල් බොරු දේවල් වෙනවා. අපේ අත්තිකාරම බොරුවක් නම් ඒ අනිත් දේවල් ඔක්කොම බොරු දේවල් වෙනවා. මම ඔයාලට ඒක පෙන්නන්නම්. අපි බලමු බයිබලයේ පළවෙනි දේ දෙවියන් වහන්සේ කියනවා නික්‍යාම පොතේ 20 කියලා කියනවා මම නුඹලාට ඊජිප්තුවෙන් දේශනෙන් වහකමෙන් නිවස් වලින් පිටත ගෙන නුඹලාගේ දෙවි වූ ස්වාමින් වහන්සේ මා හැර අන් දෙවිවරුන් නුඹලාට නොසිය යුතුයි කියලා. වෙන දේව අනිත් අයට වෙන්න අනිත් දෙවියෝ ඉන්න එපයි කියලා. අනිත් දෙවියෝ ඇත්තටම නෑ. ඒ වුණාට අපේ මනසෙන් අපි දෙවියෝ හදාගන්න පුළුවන්, දෙවි කරන්න පුළුවන් අනිත් කට්ටිය. බලන්න හින්දු ආගමේ 10 ගණන් ඉන්නවනේ 33 කෝටිය. බෞද්ධ ආගමේ ඉන්නවා. බලමු රෝමානු කතෝලික පල්ලිය මේවට මොකද්ද කියන්නේ කියලා. දැන් රෝමානු කතෝලික පල්ලිය මේ ආගම දෙවියන් වහන්සේ කියන ආගම කරනවා නම් ඇත්ත කියන්න ඕනනේ. බොරු කියන්න ඕනේ නෑනේ. බලමු.
හරිනේ කතාව. මම ඔබේ දෙවි සමිදානන් වහන්සේ වෙමි. මා ඉදිරිපිට ඔබට අමුතු දෙවිවරු නොසිය යුතුයි. තව ටිකක් පොඩ්ඩක් යටට ගිහිල්ලා බලමු. දෙවෙනි පනතට යන්. ඒකේ කියලා තියෙනවා ඉහළ අහසවත් පහළ පොළොවත් පොළොවට යට ජලයෙහි තිබෙන කිසිම දෙයකට සමාන රූපයක් සදා නොගන්න. ඒවාට නමස්කාර නොකරන්න. සේවය නොකරන්න. මක්නිසාද ඔබේ දෙවියන් ස්වාමීන් වහන්සේ වන මම ඊර්ෂ්‍යා කරන දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේට අපි ආදරේ, දෙවියන් වහන්සේගේ දරුවන්ට ආදරේ. ඒ හින්දා දෙවියන් වහන්සේ අපි බලා ගන්න කියන්නේ මේක. මට වෛර කරන්නන්ගේ 3 වන සහ 4 වන පරම්පරා දක්වා පියවරුන්ගේ යුතුයකමට දරුවන්ට දඬුවම් කරමු. දෙවියන් වහන්සේ කියනවා මෙහිම සුරොමක් හැදුවොත් මේකක් කෙරුවොත් කිසිම සමාන රූපයක් හැදුවොත් දෙවියන් වහන්සේ සාප කරනවායි කියලා. ජෙනරේෂන්ස් ඒකට කියන්නේ පරම්පරා 4කට. right? රෝමානු කතෝලික පල්ලිය මොනවාද කියන්නේ? ඒක ඇත්තක් නම් ඉතින් ඒක කියන්න ඕන, ඒක කරන්න ඕනනේ. බලමු මොකද්ද කියන්නේ කියලා. ඒ පනත එයාලා අරන් දාලා කැටකිසම් වලින් තේරෙනවද භයානක තත්ත්වේ? මං කියන භයානක තත්ත්වේ. ඒ උනට 3 වෙනි පනතට යන්. ඒකේ දෙවියන් වහන්සේ කියනවා ඔබ දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ නාමය නිකුරුණේ හෙවත් බොරුවට ව්‍යවහාරයෙන් නොකරව මක්නිසාද තමන් නාමය නිකුරුණී ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදිකාරී කොට ගණන් නොගන්නාසේක. දෙවියන් වහන්සේ කවදාකවත් සලකන්නේ දෙවියන් වහන්සේගේ මේ රූපයක් පිළිරුවක් ඒක නිකන් පිළිකාවක් වගේ දෙවියන් වහන්සේට ඒක ජරාදයක් දෙවියන් වහන්සේට. එහෙම කරන කට්ටියට කවදාකවත් නිවැරදි දෙවියන් වහන්සේ සලකන්නේ නැහැ කියලා කියනවා. තේරුණාද? රෝමානු කතෝලික දැන් අපිට පෙන්වුවේ මේව දාලා පාප්පු වහන්සේලා ඉඳලා අර කාර්වල ගිහිල්ලා වැඳලා මිනිස්සුන්ට මෙයා කරලා එයාලා පෙන්වන්නේ දෙවියන් වහන්සේව නියෝජනය කරනවා කියලා. ඒ වුණාට එයාලා කියන්නේ මොකද්ද? හංගල යටින් පෙන්න කරන්නේ වෙන දෙයක්. බලන්න මේක බලන්න මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. ඔබේ පිවිතුරු දෙපා තුල ළඟ රෝස් මේ දෙවියන් වහන්සේව නියෝජනය කරනවා කියන එක්කෙනා දෙවියන් වහන්සේ පිළිකුල් කරන දේවල් කරනවා. සාප වෙන දේවල් වලට කරනවා. ඔයාලට ඔක්කොන්ටම ඔක උස්සද්දි ඔය සිමෙන්ති කොට්ටියට ඔය රූපයට ඔයාලා වඳිනවා. ඔයාලා දෙවියන් වහන්සේ කියනවා කරන කට්ටිය ඔක්කොන්ටම සාප වෙනවායි කියලා. අපි ඔයාලා කොහොමද දෙවියන් වහන්සේව දැන් හම්බ වෙන්නේ? ඕවා කරලා. බලන්න මේ මිනිසුන්ට කියලා දෙන දේවල් මේවා තමයි. ඒ වැරදි දේවල් කියලා දෙවියන් වහන්සේ හරි දෙයකට අපිට කවදාකවත් ආශිර්වාදයක් ලැබෙන්න හම්බ වෙන්නේ නැහැ. ඇයි පදනම තියෙන්නේ බොරුවක ඉන්නේ? දැන් පදනම බොරුවෙන් පටන් ගත්තොත් ඒක ඉවරෙන් කරන්නෙම ගෙනියන්න ඕන බොරුවෙන්. තව එකක් මම පෙන්නන්නම්. මේ කළු යක්ෂයෙක් වගේ යණියෙකුට මාල දාලා මේ ස්වාමී මේ කරනවා බෙර ගහනවා තෙල් ගහනවා බලන්න. කවදාකවත් බයිබලයේ කරලා නැහැ. පේදුරුතුමත් පාවුලුතුමත් දෙවියන් වහන්සේ ජේසුස් කවදාකවත් කියලා නැහැ ඔහොම දේවල් කරන්නයි කියලා. රෝමානු කතෝලික ආගමේ කියන්නේ වැරදි දේවල් කරන්නයි කියලා. දෙවියන් වහන්සේට අසුචිත දේවල් කරන්නයි කියලා. ඔබට ආශිර්වාද ලැබෙන්නේ කොහොමද ඔයා කරලා? තව එකක් මම පෙන්නන්නම්. යන තැන මේ ස්වාමී මේ සිමෙන්ති කොට්ටයක් එලිදරව් කරනවා. මුළු ලෝකෙ එලිදරව් කරව විතරක් නෙමෙයි ඒකට ආශිර්වාද කරනවා. මේ ආශිර්වාද කරනවා. දෙවියන් වහන්සේ කියනවා මං සාප කරනවා කියලා. ඔහොම කරන කට්ටියට. ඒ වුණාට යකා පෙන්නන්නේ කොහොමද? මේක ආශිර්වාදයක් කියලා. දෙවියන් වහන්සේ කියන දේ
අනිත් දේවල් තමයි යක්ෂයා පෙන්වන්නේ. තේරුණාද? දැන් බයිබලයේ ගමු. බයිබලයේ යසායා කියලා සිංහලෙන් කියන්නේ මම හිතන්නේ 46 කියලා කියනවා. ඔබ ඔබේ දෙවිසුම සමිඳානන් වහන්සේ නාමය නිෂ්ඵල ලෙස භාවිත නොකළ යුතුය. ඔබ මාව කාට සමාන කර මා සමාන කර අප සමාන වන ලෙස මා සංසන්දනය කරනුද. ඔවුන් මල්ලෙන් රන් ඉවතට ගෙන රිදී තරාදියෙන් කිරා දමති. ඔවුන් රන්කරුවෙන් කුලියට ගනී. ඔහු එය දෙවියෙකු බවට පත් කරයි. දැන් කල්පනා කරලා බලන්න. දෙවියන් වහන්සේ කිව්වා මං හැරෙන්න වෙන දෙවියන් වහන්සේ උපා කියලා. ඒ වුණාට දැන් දෙවියන් වහන්සේ කියනවා සුරෝමක් හරි රූපයක් හැරුවොත් එයා දෙවියෙක් කියලා. තේරුණාද? ඔවුන් එය උරහිස මත උසුලාගෙන යයි. ඔවුන් එය උසලයි. දැන් අර ලංකාවේ ඉන්න දෙවියන් වහන්සේ නියෝජනය කරන රෝමානු කතෝලික අති උතුම් මහත්තයා මොනවද කරන්නේ? සාප කරනවා. දෙවියන් වහන්සේ සාප කරන දේවල් එයා කරන්නේ. right? එයාට ඇවිදින්න බෑනි, සුරංග වලට ඇවිදින්න බෑනි. එයට කොච්චර මොර ගැහුවත්, කොච්චර මෙයා යාඥා කළත් එයාට ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ, කතා කරන්න බෑ. ඒකට පිළිතුරක් දෙන්න බෑ. ඔහුගේ කරදරෙන් ඔහු ගලවා ගත නොහැකි. ඔයාලා කොච්චර කුරුසපල්ලි ගිහිලා දන ගහගෙන, ලෙව ගහගෙන, බඩ දාගෙන ගියොත් කොච්චර කරත් දෙවියන් වහන්සේට ඔයාලව හම්බ වෙන්නේ නැහැ. ඒක බොරුවක්. ඒක වෙන්නේ නැති දෙයක්. ඒක දෙවියන් වහන්සේ කියන දෙයක්. තේරුණාද? ඒ වුණාට අපි අතිගරු කාඩිනල් මහතා කරන්නේ මොනවද අපි? සාන්ත අන්තෝනි පල්ලි කොච්චි කඩේ මෙන්න මේ විදියට රත්තරන් දාලා මල් දාලා අරවා කරලා මෙයා කරලා මේ මිනිස්සු උස්සගෙන යනවා, මිනිස්සු අඳුනා කරනවා. මෙයා මේ සුරෝමකට ප්ලාස්ටික් බෑග් ඔෆ් සිමෙන්ට් කියලා මං සිංහලෙන් ඉංග්‍රීසියෙන් කියන්නේ සිමෙන්ති බෑග් එකක් සිංහලෙන් කියන්නේ. ඒක දෙයියෝ කරලා තියෙන්නේ. දෙවියන් වහන්සේ කවදාකවත් ඔක් කිව්වත් කරන්නයි කියලා නැහැ. පේත්‍රුස් කවදාකවත් කිව්වද කරන්නයි කියලා නැහැ. ඇත්ත බලමු පේත්‍රුස් මොනවද කිව්වේ කියලා. ඒක කියන්න ඉස්සර මේ වීඩියෝ එක පොඩ්ඩක් මෙන්න සාන්ත අන්තෝනි කියලා මෙන්න රත්තරන් ගහලා අයිසය පොතේ කිව්වේ 46 ඒ විදියට මෙන්න සුරෝමක් හදාගෙන මේ මිනිස්සු වෙන දෙයියෙක් හදාගෙන වඳිනවා. ඔයාලා තේරුණාද? ඔයාලට ඔතෙන්ට යන කට්ටියත් ඔය අල්ලන කට්ටියත් ඔයාලා ඔක්කොන්ටම දෙවියන් වහන්සේ කියනවා සාප කරනවා කියලා. ඔයාලා සාපෙකින් රෝමානු කතෝලික ආගම කියන්නේ සාප ආගමක්. එයාලා පෙන්නන්නේ නූගත් මිනිසුන්ට මේක තමයි ආගම කියලා. බලමු අනිත් මේ මහත්තයා මේ බණ කියන හොඳට බණ කියන මහත්තයා. දයාබර සහෝදර සහෝදරියනි, මැයි මාසේ ඉවර වුණා කියලා දේවමෑණියන්ට තියෙන ආදරය ඉවර කරන්න බෑ නේද? බලන්න. දේවමෑණී කියලා වෙනක් සුපර් වෙන ගෑණියෙක්ව අරගෙන මෙයාලා කියන්නේ අනේ මේ දේවමෑණිය එයාලට හරි ආසනේ බලන්න ලස්සනට කියන්නේ කොච්චර කියලා. යකා කතා කරන්නේත් ඔය විදියට. යකත් ලස්සනට කතා කරුවා ආදම් සහ ඒවට. බලමු පොඩ්ඩක් අහගෙන මේවා විහිළු කතා මෙයාලා කියන්නේ. මේ ඉන්නේ බ්‍රේෂියා නුවරට දර්ශනය වෙච්ච මෙන්න තව ගෑණියෙක් ඉන්න වෙන සුරං කොට්ටයක් මේ සිමෙන්ති කොට්ටයකින් හදාගත්තු මිනිස්සෙක්. පේනවද? මේ තවත් ගෑණි තවත් දෙයියෙක් ඉන්නවා මෙන්න. ඇයි? යසායා 46 කිව්වා මේවා කරන අයට මිනිස්සු හදා ගන්නවා තමන්ගේ දෙයියෝ කියලා. ඒ වුණාට දෙවියන් වහන්සේ කිව්වා ඔහොම කරන අයට දෙවියන් වහන්සේ සාප කරනවා. ඔයාලට විතරක් නෙමෙයි එයාලගේ දරුවන්ටත් සාප කරනවායි කියලා. ඒ විතරක් නෙමෙයි දයාබර මෙන්න දැන් මෙතන තවත් දෙයියෙක් ඉන්නවා. මෙන්න තවත් එක්කෙනෙක් ඔයා ඉන්ට්‍රොඩියුස් කරන්න. පාතිමා මෑණියෝ, මඩු මෑණියෝ,
මේ පාතිමා මෑණියෝ. මේ කියන්නේ පට්ට බොරු. ඔයාලව ඩිසීව් කරන්න, ඔයාලව වංචනය කරන්න. මං හිතන්නේ ඩිසීව් කියන්නේ. මේ කරන මිනිස්සු සුදු ඇඳගෙන බෙල්ට් දාලා කිව්වට මෙයාලා ඔයාලට සාප කරන මිනිස්සු මේ මිනිස්සු. ඒ මිනිස්සුන්ට මං නුගත් අගෞරව කරන්නේ. එයාලා කියන දේ ඔයාලට සාප කරන දේවල්. දැක්කද මං කියලා තියෙන දේ ඔයාලට තේරුණාද? බලමු පේතුරුස් මොනවද කිව්වේ කියලා. පේතුරුස් කියලා කිව්වා සල්ලාලකම් වලද, තෘෂ්ණ වලද, බීමත්කම් වලද, නපුරු මංගල්‍ය වලද, මත්පැන් වලද, පිළිකුල් රූප ඇදහිම හැරසී අන්‍ය ජාතින්ගේ කැමැත්ත කරමින් නුඹලා ගත කාලය ඉතා ඇත. මේක කියන්නේ දෙවියන් වහන්සේ හම්බුණු දරුවන්ට. මං වගේ දරුවෙකුට දෙවියන් වහන්සේ එයා කියන්නේ. එයාලා පෙන්눔 කරලා තියෙනවා මේවා පිළිකුල් රූප කියලා. පිළිකුල් රූප ඇදහිම කියලා. පේතුරුමයි කියන්නේ, පේතුරුස්මයි කියන්නේ. මන් නෙමෙයි කියන්නේ. පේතුරුස් කියලා. ඔයාලට කොහොමද දැන් මෙයාලා කියන්නේ පදනම තියෙන්නේ රෝමානු ආගමේ පේතුරුස්ගේ කියලා. ඒ වුණාට කරන්නේ පේතුරුස් කරන්න එපා කියපු දේවල්. බලමු තව මොනවද කියන්නේ කියලා. ඔවුන් සමග එම අනාචාර්ය බහුලත්වයට නුඹලා නොයනු බැවින් ඔවුහු ඊට පුදුමව නුඹලාට අපහාස කරති. ඔවුන් විසින් ජීවතුන්ද මනුවන්ද විනිශ්චය සූදානම්ව සිටින තැනත් වහන්සේට ගණන් දෙන්නට වෙනවා ඇත. ඔයාලා කරන දේවල්වලට දෙවියන් වහන්සේ ඔයාලා ගණන් දෙන්න වෙනවා. කොහොම තවත් දේවල් මේක නිකන් අර මං කිව්වේ අත්තිවාරම බොරුවෙන් නම් ඔය හදන ඒවා ඔක්කොම බොරු. තවත් දෙයක් තියනවාද? ඔක්කොම බොරු ඔක්ක තියෙන දේවල්. ඒ කිරි මුට්ටියක් අරගෙන ගොම බෙත්තක් දැම්මොත් ඔක්කොම ජරා වෙලා යනවා. ඒක තමයි ජරා වෙච්ච රෝමානු කතෝලික ආගම කියලා කියන්නේ. ඔය යක්ෂයාගේ ආගම කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති. මං කියන්න ඕනේ නැහැ. right? බල තවත් දෙයියෙක් ඉන්නවා. සප්‍රසාද වහන්සේ කියලා දෙයියෙක් ඉන්නවා රෝමානු කතෝලික ආගමේ. එහෙම කෙනෙක් බයිබලේ නැහැ. එහෙම දෙවියන් වහන්සේ ඉන්නවා. ජේසුස් වහන්සේ ඉන්නවා. ශුද්ධාත්මයන්න් වහන්සේ ඉන්නවා. ඒ ට්‍රිනිටි ත්‍රිවිධක මන් දන්නේ සිංහලෙන් කියන්න. right? ඒ තුන් දෙනෙක් ඉන්නවා. ඒ වුණාට එක දෙවියන් වහන්සේ අපි දැන් මේ මහත්ය මෙන්න පපඩමක් ගහගෙන පාන් කෑල්ලක් ගහගෙන අන්න අරන් යනවා වඳින්න. දෙවියන් වහන්සේ කවදාකවත් කිව්වද පපඩමුවට වැඳපන් කියලා? පේතුරු වැඳත්, පාවුල් වැඳත්, ජේසු කිව්වද? අනිත් එක්කෙනෙක්වත් කිව්වද එහෙම කරන්නයි කියලා? ජෝන් කවදාකවත් කරපු නැති දේවල් කරන්නේ. ඇයි? එයාලා හැමතිස්සෙම ඔබ්ජෙක්ට් එකක්. මොකක් හරි බඩුවක් අරගෙන නිකන් ගහක් කොලක් අරගෙන එයාලා දෙයියෝ කරලා තියෙනවා. ඒවා කරලා තින්නේ අන්‍ය ජාතිකයෝ, ජෙන්ටයිල්ස්, අධර්මිෂ්ඨ මිනිස්සු. රෝමන් කතෝලික කට්ටිය කරන්නේත් ඒ විදිහමයි. හින්දු කට්ටිය, බෞද්ධ කට්ටිය, මුස්ලිම් කට්ටිය ඔය වැද්දොත් වඳිනවනේ ගස්වලට. ඒ වැද්දෝ වගේ ආගමක් තමයි රෝමානු කතෝලික ආගම. ඔයාලට තේරෙනවද මං කියන්නේ? ඔයාලට ආදරෙින්ද කියන්නේ. මැරිලා අපායට යන්න එපා. අද දෙවියන් වහන්සේට හම්බ වෙන්න පුළුවන්. බලන්න සප්‍රසාද වහන්සේ කියන මොකද්ද කියලා මෙයාලා කියලා දෙන්නේ කියලා. අන්‍ය ජාතිකයන්ගේ මාර්ගයේ ඉගෙන ගන්න අහසේ ලගුණ වලට කැළඹෙන්න එපා. මක්නිසාද අන්‍ය ජාතිය ඒවට කැළඹෙද්දි. මක්නිසාද ජාතින්ගේ චරිතය නිෂ්ඵලයි. මේවා කරන කට්ටියට වැඩක් නැහැ. නිෂ්ඵලයි. මක්නිසාද යමෙක් වනාන්තරයෙන් ගසක් කපාගෙන එය කම්කරුවාගේ අත්වල වැඩේ පොරවකින්. ඔය මිනිස්සු කරපු හදාගත දෙයියෝ. ඔහු එය රිදියෙන් හා රනින් සරසති. එය නොවැටෙන පරිදි ඇන සහ මිටිවලින් සවි කරති. ඒවා ගල් ගසක් කරන. ඒවා තමයි ඔය දෙයියෝ එයාලා පාවිච්චි කරන්නේ.
ඒවට කතා කරන්න බෑ. ඒවා උසුල්ලාගෙන යන්න ඕන. ඔය දෙයියන් උස්සගෙන යන්නේ. කොච්චර ලැජ්ජ දෙයක්ද දෙවියන් වහන්සේ ඒකට කරන්නේ. මොක් කරනවා. ලංකාව සිංහලෙන් මන් දන්නේ මොක් කරනවා කියන්නේ මොකද්ද කියලා. දෙවියන් වහන්සේ බාල්දු කරලා රෝමානු කතෝලික ආගමේ කරන්නේ. ඒවා උසුලාගෙන යා යුතුය. මන්ද ඒවට තනියම යා නොහැකිය. ඒවට බියනවන්ද මක් නිසාද ඒවාට නපුරු කළ හැටි යහපත් දෙයක් කරන්නවත් බෑ කියලා කියනවා. තේරුණාද? මේක තමයි රෝමානු කතෝලික දෙයියෝ. ඒකනේ වඳින්නේ සප්සාද වහන්සේ කියන්නේ මිනිස්සෙක්. ක්‍රියාපොතේ 11:11 කියලා තියෙනවා. ජේසු මේ වගේ ගියා වගේම ආයේ එනවයි කියලා. ඔය පපඩම උස්සද්දී ඔයාලට කවදාකවත් ජේසුව හම්බුණාද? දැක්කද එන විදියට? නෑනේ. ඔයාලා කරන්නේ මාර බොරුවක්. මේක බලන්න නිවුස් වලත් යනවා දැන්. මේ කුරුස පල්ලියේ මොකද වෙන්නේ කියලා. කතෝලික බැතිමතුන්ගේ නොමද වන්දනාවට ලක්වන වන්දනාවට යනවායි කියලා කියනවා. ඒක ඉතින් මේවා කරලා ওই බිල්ඩින් දාලා කොඩි ගස් එක්කව වෙලා ඒවට එන ගහලා මෙයා කරනවා. ඕවා එකක්වත් පීට කළේ නෑ. පෝල් කළෙත් නෑ. මේවා එකක්වත් මේ මිනිස්සුන්ගේ ගස්වල ගැට ගහලා එයාලා මිනිස්සු වැන්දෙත් නෑ. මිනිස්සු බඩ ගාගෙන ගියෙත් නෑ. මිනිස්සු පල්ලි හැදුවේ නෑ මේවා වලට. මිනිස්සු මැරිච්ච වෙලාවේ මේවා ඔක්කොම කරන්නේ යක්ෂයෝ. මං යක්කු එළවන හින්දා කොල්ලා හින්දා මං දන්නවා මොකද වෙන්නේ කියලා. මේ යක්ෂය තමයි ඔය ඔක්කොම කරන්නේ. ඒ වුණාට පෙන්නන්නේ අර දැක්කද ටක් ගාලා මේ මිනිස්සයා වඳිනවා මේ පාත්‍ර වෙමින් දෛනිකව පැමිණෙන වඳිනවා මේ සිමෙන්ති කොට්ටියට. දුම් ගහනවා මේ දුම් ගහනවා තෙල් ගහනවා. අර කුර්ස මෙයා කරනවා. ඔය දැක්කවල ඔයා කරන දේවල් ඔක්කොම ඔයාලට සාප වෙන දේවල්. කවදද දෙවියන්වහන්සේ කිව්වේ ගින්දරපත් ඉටිපන්දම් කරන්නයි කියලා. කවදද කිව්වේ ලෙව ගාගෙන බඩ ගාගෙන ඔය මේවල යන්නයි කියලා. දෙවියන්වහන්සේ කියන්නේ මගේ වචනේ අහලා මාව විශ්වාස කරලා පසුතැවිලි වෙලා බෞතිස්ම වෙලා රෝමානු කතෝලික විදියට නෙමේ බෞතිස්ම වෙලා ජීවිතයක් අලුත් ජීවිතයක් ගන්නයි කියලා සුද්ධාත්මයන්න් වහන්සේලාගේ. හරි ලේසි ඔක් කරගන්න. ඒ වුණාට කියලා දෙන්නේ මොනවද? ඔයාලව අන්ධකාරයේ තියාගෙන ඉන්නවා මේ මිනිස්සු. මේ සුරුවම් හදලා රෝමානු කතෝලික ආගම කියන්නේ යක්ෂයාගේ ආගම. බලන්න ක්‍රියාපොතේ 20:29-31 කියනවා. දෙවියන්වහන්සේ අපිට අවවාද කරනවා. මක් නිසාද මාගේ නික්මයාමෙන් පසු රෞද්‍ර වෘක්ෂයන් ඔබ අතරට පැමිණෙන ඇති බැවින් රැළට අනුකම්පා නොකරන බවත් මම දනිමි. තවද ඔබ අතරින් මිනිසු නැගිට ගෝලයන් Taman පසුපස ඇද ගැනීමට විකෘත දේවල් පවසනු ඇත. එබැවින් අවදිව සිටින්න කියලා අපිට අවවාද කරනවා. මම අවුරුදු 3ක් තිස්සේ දිවා රැ කඳුළු සලකමින් සෑම දෙනෙකුටම අවවාද කිරීමට නතර නොකර බව මතක තබා ගන්න. ඒ ගෝධයනාසිගේ ගෝලය අඬලා අපිට යාඥා කරලා තිනවා මේ වගේ වෘක්ෂයෝ ඉන්න රෞද්‍ර වෘක්ෂයෝ ඇවිල්ලා එනවයි කියලා. මං කියන්නේ මේ අගෞරව කරන්න කාදිනල්තුමා. ඒ මහත්තයා කවදාකවත් මං වගේ මිනිස්සු එක්ක හම්බෙලා නැහැ. මං හම්බුණා නම් මං කියලා දෙනවා දෙවියන්වහන්සේව හම්බෙන්න හැටි. එයාලා ඔක්කොම ඔයාලව අපායට අරිනවා. කොහෙටවත් නෙමෙයි අරින්නේ. අපායට අරින්නේ. වෙන දෙයකට නෙමෙයි අපායට අරින්නේ. මං කියලා දෙන්න කියලා අපි විශ්වාස කරලා තියෙන්නේ මේ බූරු කතා අහලා දැන් අපි බූරුව උඩින් විතරක් නෙමෙයි යන්නේ. අපි බූරුවව කරේ තියාගෙන දැන් අපි යන්නේ. රෝමානු කතෝලික කියනවා. රෝමානු කතෝලිකයි කියපුවා මිනිස්සු කියනවා අපිනේ බයිබලයේ හැදුවේ රෝමානු කතෝලික පල්ලිය පටන් ගත්තේ පීතර් කියන්නේ. එහෙමයි එයාලා කියන්නේ. එයාලා කවදාකවත් කියන්නේ මගේ අලුත් ජීවිතයක් ලැබුණා. මං ආයෙත්
දෙවියන් වහන්සේගෙන් ඉපදුණයි කියලා. සුද්ධාත්මයන්න් වහන්සේගෙන්. එයාලා හැමතිස්සෙම කියන්නේ ලෞකික දේවල්. ලෞකික දේවල් එයාලා කියන්නේ. ඇයි? එයාලා බොරු කතා අහලා එයාලා බොරුවක් වෙලා එයාලත් දැන් අපි බූරු කතා අහපුවම මං හිතන්නේ හැමතිස්සෙම කියන්නේ දැන් අපි බූරුව කරේ තියාගෙන යනවයි කියලා. හැම කෙනාම රෝමානු කතෝලික පල්ලියේ ඉන්න කට්ටිය අගෞරව කරන්න නෙමෙයි කියන්නේ. ඔයාලා බූරුව කරේ තියාගෙන යන්නේ. ඔයාලට මේ මිනිස්සු සලකන්නේ නියෝජනය කරලා කියලා දෙවියන් වහන්සේගේ නියෝජනය කියලා ලොකු තැන්වල ඉන්න කට්ටිය ලොකු සල්ලි තියෙන පැලස්වල ඉන්නේ මං වගේ දුප්පත් කොල්ලෙක් නෙමෙයි. මිනිස්සු ලෙව කාගෙන වැඳගෙන මෙයා කරගෙන හිටියට එයාලගේ ජීවත් වෙන්නේ යකාගේ දේවල් වලින්. ඔයාලා දැන් තීරණයක් ගන්න අද ඇති මේ මිනිස්සුන්ගෙන් අපි ලබු කාලා ඇති. මෙයාලා හොඳට අපිට ලබු බස්සලයි තියෙන්නේ. අපි තීරණයක් ගමු රෝමානු කතෝලික සහෝදරවරුනි. මෙයාලගේ ලබු පුස් ලබු කාලා වැඩක් නෑ දැන්. ඔයාලට කවදාකවත් දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නේ නෑ. ඔයාලට සාප කරන්නේ. අපි දන්නවා අපි දුප්පත්කම හින්දා අපි නැති බැරිකම හින්දා අපි හැමතිස්සම දෙයක් හොයනවායි කියලා. ඒක හොයන්න දෙවියන් වහන්සේගේ වචනේ. අද මට වගේ දෙවියන් වහන්සේව හම්බ වෙන්න පුළුවන් ඔයාලට. අද දෙවියන් වහන්සේ කියන විදිහට දෙවියන් වහන්සේගේ රාජධානියට එන්න පුළුවන්. ඇවිල්ලා දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙන්න පුළුවන්. සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. ලංකාවේ ඉන්නවා සුරේෂ් රාමචන්ද්‍රන් කියලා මහත්තයෙක්. එයා දන්නවා දෙවියන් වහන්සේගේ වචනේ. එයා කියනවා මං කියලා දෙන්නම් දෙවියන් වහන්සේගේ රාජධානියට එන්නේ කොහොමද කියලා. ඇවිල්ලා සුද්ධාත්මයන්න් වහන්සේ ළඟට ඇවිල්ලා මැරෙන්නේ නැතුව මැරුණත් මේ ලෝකේ සදාකාලේ ඉන්න හැටි දෙවියන් වහන්සේගේ රාජධානිය හැටි අද ඔයාලට පිළිගන්න පුළුවන්. ඒක චූස් කරන්න සිංහලෙන් පිළිගන්නනේ චූස් කරන්න. ඒක අද පිළිගන්න. මං කියන්නේ ඔයාලට ආදරේ හින්දා. එක දෙනෙක්වත් රෝමානු කතෝලිකේ ඒ පදනම බොරුවෙන් හින්දා අනිත් කරන දේවල් ඔය සැක්‍රමන්ට්ස් කියලා කියනවා. අයියෝ ඕවා කවදාකවත් ඇත්තක් නෙමෙයි. ඒවා බොරු. ඔයාලට උඩින් පෙන්වන්නේ නිකන් ලස්සනට මල්. යටින් ඉන්නේ යක්ෂයා. කුණු වෙච්ච යක්ෂයා ඉන්නේ. මේ වගේ අතිගරු සුද්ධාත්ම ලෝකේ හරි ගෞරව ටයිටල් දාලා තියෙන කට්ටිය ඔයාලව අරන් යන්නේ යක්ෂයා ළඟට. මං කියලා දෙන්නම් දෙවියන් වහන්සේ ළඟට යන්නේ කියලා. කොහොමද කියලා සතයක්වත් ගන්න නැහැ කවදාකවත්. ආදරේ හින්දා කියන්නේ ජේසුට ආදරේ හින්දා කියන්නේ මට සලකන්නේ දෙවියන් වහන්සේ. මිනිස්සුන්ගෙන් මං කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇයි? මම මේක පියෝ මන් දන්නේ සිංහලෙන් කියන්නේ. මේ දෙවියන් වහන්සේගේ වචනේ පියෝ මං තියාගන්න ඕන. ඒ හින්දායි කරන්නේ. අනේ යන්න එපා. ඉස්කෝල දෙනවයි කියලා. අර දෙන්නම් මේක දෙන්නම් සර්ටිෆිකට් දෙන්නම් කියලා. වැඩක් නැහැ. මැරුණම ওই සර්ටිෆිකට් එක දුන්නම දෙවියන් වහන්සේ කියනවා ඵලයන් අපායට කියලා. ඒක ඔයාලට ලැබෙනවට මං කැමති නෑ. අද එන්න දෙවියන් වහන්සේ ළඟට. දන්නේ නැත්නම් එන්න කොහොමද කියලා අහන්න මං කියලා දෙන්නම්. ජේසු පිටයි. ජේසු මේ කියන්නේ මං බයිබලයේ ඉන්න ජේසු. රෝමානු කතෝලික ජේසු නෙමෙයි. God bless you. Bye.